කරුණා නිදාන සියලුම බුදුරජාණන් වහන්සේලාටම මාගේ ජීවිතයෙන් පූජා වේවා. පින්වතුනි, ශාස්ත්‍රූන් වහන්සේ විසින් යම් දහමක් අවබෝධ කරගෙන අපට මනාකොට පෙන්වලා දුන්න නිසා අපේට සදාකාලික රැකවරණය ලැබෙනවා. අපි වචන වලින් හරි වාක්‍ය වලින් හරි කතා කරන වචන ඒ සම්බුදුරජාණන් වහන්සේලාගේ වචන, බුද්ධ වචන, ධර්මයේ වචන. පටිච්චසමුප්පාදේ කිව්වත් භාග්‍යවතුන් වහන්සේගේ වචනයක්. අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං කියලා ඒ සියල්ලම භාග්‍යවතුන් වහන්සේගේ වචන. පින්වතුනි, සාමාන්‍ය පුහුදුන් ලෝකයේ සත්වයා මේ ඇහැට, කනට, නහයට, දිවට, කයට දැනෙන ලෝකයක් කියලා අතරමං වෙලාමයි ඉන්නේ. අනාථ වෙලාමයි ඉන්නේ. අසරණ වෙලාමයි ඉන්නේ. ශාස්ත්‍රූන් වහන්සේ නමක් පහළ වෙලා මේ සත්‍ය පෙන්වන්න නැත්තම් පින්වතුනි, මේ අතරමං වෙච්ච ලෝකේ මේ සත්‍යයාගේ මේ ගමන නිරයෙන් නිරයට ගිහින් ඉවර වෙන්නේ. പ്രേත ලෝකවල, අසුර ලෝකවල, යක්ෂ ලෝකවල කොයි තරම් දුක් විඳිනවද පින්වතුනි? ඒකට හේතුව මේ ධර්මය තේරුම් ගන්නට බැරි වෙච්ච එකමයි, පමා වෙච්ච එකමයි. ඔබට අපි නැවත නැවතත් කියන්නේ අප්‍රමාදී වෙන්න කියලාමයි. මොකද හේතුව පින්වතුනි, පමා බව ජීවිතේට කිලුටක්මයි. මොකද මේ මනුස්ස ලෝකයට ආවට පස්සේ සමහර මිනිස්සුන්ට හිතෙනවා මේක තමා ජීවිතය කියලා. දැන් බලන්න, අපිට වෙන දේ අපි මේ කතා කරන්නේ මිනිස්සුયો ඉන්නේම එතන තමයි. මේක తాවකාලික තැනක්, මේක මායාවක්, බොරුවක්, මෙතන අවබෝධ කරගන්න දෙයක් තියෙනවා කියලා හිතනමට වඩා මේ වැටෙච්ච එකේ එක ඉලක්ක පස්සේ ගමන් කරමින් ජීවිතේ අපරාධ කාලේ නාස්ති කරගන්නවා. මනුස්ස ජීවිතයක එයාලා හිතන් ඉන්න විදියට ජීවිතේ මිදිනවා කියලා මායාවටම අහු වෙලා ඇස පිනවනවා, කන පිනවනවා, නහය පිනවනවා, දිව පිනවනවා, කය පිනවනවා. එතකොට පින්වතුනි, ඒ බඳු කෙනෙකුට කිසිසේත්ම සියුම් ධර්මයක් තේරුම් ගන්නට බෑ. හේතුව ඒ ඉන්ද්‍රයන් වලට මනස අහු වුණාම ඒ මනසට තේරෙන්නේ එච්චරයි. ඊට එහා දෙයක් තේරෙන්නේ නැහැ. දැන් ඉගෙන ගන්න දරුවෙකුට උනත් අපි දැන් ඉස්සර ගුරුවරු කාම ලෝකයේ ගැන කියලා දෙන්නේ නැත්තේ. මොකද ඒ පැත්තට මේ මනස වැටුණාම ඒ දැන් නරක අතට වැටුණාම පින්වතුනි, මනසට ආයේ හොඳ පැත්ත පේන්නේ වැහිලා යනවා. නීවරණ කියන්නේත් ඒකනේ. ඒ හිතේ නිවීම වැහෙනවා, ආවරණය වෙනවා. ඉතින් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ. ඔබ පැහැදිලිවම දකින්න ඕනේ මේ නීවරණ තියනවද නැද්ද කියලා චිත්තසංතානය තුළේ. හොඳට ගවේෂණය කරන්න ඕනේ ඔබ. මම මේ ප්‍රායෝගිකව දහම ඔබේ ජීවිතයට ගලප ගන්න විදිය කියලා දෙන්නේ. එතකොට කාමච්ඡන්ද නීවරණය ඔබ තුල තියෙනවද කියලා කොහොමද දකින්නේ? හොඳට බලන්න. දැන් තමන්ට තියෙන ආශාවල් දන්නේ තමන්මනේ. එතකොට ඔය සියලුම ආශාවල් කාමයේ ඇසුරු කරගෙන තියෙන්නේ. රූප බලන්න හිතේ කැමැත්ත තියෙනවාද කියලා බලන්න. රූප බල යන්න. කැමැත්තක් මේ හිතේ තියෙනවද කියලා හොඳට ගවේෂණය කරන්න. මේවා තමයි භාවනාවේදී කරන්නේ. දැන් ඉන්ද්‍රිය සංවරකමනේ අපි හදා ගන්න ඕනේ. එතකොට රූප වලට ආශාව තියනවද බලන්න. එතකොට එහෙම ඒවා දැක්කාම හිත පිනා යනවා. දැන් ඔන්න ළඟම උදාහරණයක් කියන්නම්. දැන් නාය ගියානේ. නාය යන්න කලින් ඒ කඳු ලස්සනට දැක්කනම් ඒ මොකද්ද? ඒ ලස්සනට දැක්කේ නිත්‍ය සංඥාව. පස් ගොඩක් විදිහට දකින්න තිබුණා නම් දැන් මේ පස් වෙනස් වෙනවා. ඒ විපරීත භාවයටපත් වෙලා යනවා. ඉතින් ඒ කොයි රූපේ දැක්කත් ඇත්තටම වෙනසක් වෙන්න බෑ. දැන් අපිට ඒක කොයි රූපේ දැක්කත් රූප විතරයි. ඒකත් අනිත්‍යයි. මනසේ රඳන්නේ නැහැ. නැත්නම් ආශාවෙන් දියැලි, කඳු, හෙල්. ඒක දකින්න ගියාම එතකොට අර ඊට විරුද්ධ පැත්ත දැක්කම ඒකට මනස ගැටෙනවා. එහෙනම් උතකට තේරුම් ගන්න මේ ගැටීම එන තැන ඔබට කාමච්ඡන්ද නීවරණේ තියෙනවා කියලා. ඊළඟට කනට ඇහෙන ශබ්ද ඔස්සේ දැන් ඔබට කවුරු හරි කියන දෙයක් ඔස්සේ එක්කෝ ගැටෙනවා එක්කෝ ඇලෙනවා.
එතකොට කාමච්ඡන්දයමයි. ඇලෙන්නේ ඒ හොඳ මිහිරි දේවල් වලට කැමති. දැන් කවුරු හරි බයිනකොට ගැටෙනවා. ඒ ගැටෙන්නේ ඒ අමිහිරි දේවල් වලට අකමැති. එතකොට ඒ අකමැත්ත සහ කැමැත්ත තියෙන්නේ මනස ඇතුලේද කණේද? මනසේ. ඒක දකින්න. එහෙමනම් දැන් ඒ දකින්න දෙය විදර්ශනා කරන්නේ කොහොමද? ඒ රූප ඒ ලෝකයට අයිති රූප අනිත්‍ය දේවල්, වෙනස් වෙන දේවල්, නැසෙන දේවල්, කනත් අනිත්‍යයි, ශබ්දත් අනිත්‍යයි, ඇසත් අනිත්‍යයි, චක්කු විඥානයත් අනිත්‍යයි. ඒ කියන්නේ මේ ඇස හට ගන්නවා කියන්නේ පිටුතුනේ ඇසත් රූපයත් විඥානයත් හටගන්න එකනේ. ඇසේ හට ගැනීම කියන්නේ ස්පර්ශය. එතකොට ඒක ස්පර්ශයත් අනිත්‍යයි. අන්න එහෙමයි දකින්නේ. කියන රූප කියන ඒවා සියලුම දේවල් වහා වෙනස් වෙනවා, හටගත තැනම නිරුද්ධ වෙනවා. ඇසත් වහා වෙනස් වෙනවා, හටගත තැනම නිරුද්ධ වෙනවා. චක්කු විඥානයත් හටගත තැනම නිරුද්ධ වෙනවා. එහෙම දකින්න ඕනේ. එතකොට නීවරණ වලින් විතරක් බැහැර වෙනව නෙවෙයි. එතකොට ඔබ විදර්ශනාවටම කෙලින්ම බහින කෙනෙක් බවට පත් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ විදර්ශනාවට. එතකොට ඒ ප්‍රඥාවත් සමතියත් කොහොමද ඇති වෙනවා? ඒ මොකද හේතුව සංසිඳීම ඇති වෙනවනේ. නැත්නම් අනවබෝධයෙන් ඇති වෙන සංසිඳීම් එක යන්න එපා. එහෙම ගියාම භාවනා කරාම ධර්මේ පටලවා ගන්නවා. ඒක එක දේවල් පේන්න පටන් ගත්තාම ඒව කතා කරනවා. ඉතින් ඔය ගොඩාක් අය Taman rahat වුණා කියලා පැටලිලා ඉන්නේ ඒකයි. මොකක් හරි දෘෂ්ටියකට ගිහලා පව්. ඒ ගරහන දෙයක් නෑ. දැන් සමහර අය හරියට ගරහනවා මේ. එහෙම මොනවා හරි වෙච්ච කෙනෙකුට දැන් යම් විපතක් වුණාම අපි ගරහන්න නෙවෙයි ඕනේ සුවපත් වේවා කියන්නේ. ඒක තමයි මෛත්‍රිය. කරුණාව. මුදිතාව, උපේක්ෂාව අපි ඒව දියුණු කරන්න ඕනේ. යම් කෙනෙක්ගේ දක්ෂතාවයන් තියෙනකොට ඒ දක්ෂ පැත්ත දැකලා. දැන් විශේෂ වශයෙන් මේ රටේ ඒක නිකන් අනිත් අයට අපහාස කරන එක නිකන් විලාසිතාවක් වගේ වෙලා. ඇයි පවට බය නැති જાතියක් බිහි වෙලා. කරුණාව නැතිකම එතන තියෙන්නේ. ඔබට හොඳට යන්නේ සිත ගැනමයි ඔයෙත් බැලුවේ. එතකොට නීවරණ තියනවාද කියලා බලන්නේ. ඒක කරුණාව, දයාව, මෛත්‍රිය නැත්තේත් අකුසල් නිසාමයි. කියන්නේ මාන්නය ආදී අකුසල්, ලෝභ, දේශ, මොහ නිසාමයි. ඉතින් තමාන්ටම දකින්න පුළුවන්. දැන් දිවට රස දැනෙනකොට ඒවට ඇදිලා යනවද? රස මදි වෙනකොට ගැටෙනවද? ඒ වගේ. කයටත් ඒ වගේ. දැන් කයට පහස පස්සේම දුවන සමාජයක් තියෙනවානේ. ඉතින් තේරුම් ගන්න මේ පස් ගොඩක් මේ පිනවන්නේ මේ හිත පස් ගොඩකට වශී වෙලා තියෙන්නේ කියලා. ඒක එහෙම දකින්න ඕනේ. එතකොට තමයි මේ නීවරණයත් බැහැර වෙලා ප්‍රඥාවත් අවදි වෙන්නේ. මනසටත් ඒ වගේ මේ මනස රැවටෙනවද කියලා හොඳට දකිමින් ඉන්න. මනස රැවටෙන්නේ මොනවටද කියලා බලමින් ඉන්න. ඒ කියන්නේ ආස්වාදයක් ලැබෙනවා නම් මේ මනසින් වින්දනයක් ඇති වෙනවා නම් හොඳට බලන්න මේ වින්දනය කොයි ආකාරයටද හටගත්තේ කියලා. එතකොට ඔබට ප්‍රඥාව අවදි වෙනවා. සියලු දෙනාටම ප්‍රඥාව ලැබේවා.